හෙලෝ එවරුව හැමෝම පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. ඉතින් වෙනද වගේ ඕපන් කෝඩ් එකට මේක එකතු වෙලා ඉන්නවල් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ YouTube වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ යූස් කරලා සම්පූර්ණ ෆුල් වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරගන්න කියලා. ඉතින් මේකට අපි යූස් කරනවා Google AI Studio කියන AI tool එක සහ ChatGPT කියන AI tool එක. මොකද මේ tools දෙකම අපිට ගොඩක් වැදගත් tools දෙකක්. අපි Google AI Studio කියන එක යූස් කරනවා, පාවිච්චි කරනවා මේ සම්පූර්ණ වෙබ්සයිට් එක හදාගන්න. ඒ වගේම තමයි ChatGPT යූස් කරනවා, ඒක පාවිච්චි කරනවා අපිට අවශ්‍ය කරන ප්‍රොෆෙෂනල් ප්‍රොම්ප්ට් එක හදාගන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි මුලින්ම ChatGPT වලට ඉතින් මම සර්ච් බාර් එකට ගිහිල්ලා එතන chatgpt.com කියලා ටයිප් කරගෙන එන්ටර් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT tool එක access කරන්න. ඉතින් එතන login වෙන්න. ඉතින් මම හදාගත්ත instructions ටිකක් තියෙනවා. මම ඒක මෙතනට paste කරගන්නවා. මෙතන මං කියලා තියෙන්නේ මට ස්කූල් ලයිබ්‍රරි එකට LMS එකක් හදාගන්න ඕනේ. ඉතින් ඒ හදන්න ඕනේ LMS එකට අදාළ කරන පාර්ට්ස් ටික ඉන්ක්ලූඩ් කරලා ප්‍රොෆෙෂනල් ප්‍රොම්ප්ට් එකක් හදාගන්න ඕනේ. ඒක මට මගේ බ්‍රෑන්ඩ් එකත් නැත්නම් මගේ වෙබ්සයිට් ප්‍රොවයිඩර් බ්‍රෑන්ඩ් එක විදිහට මගේ YouTube channel එකේ නම යූස් කරලා තියෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික හරියට එන විදිහට මට ප්‍රොෆෙෂනල් ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා මම ChatGPT එකෙන් ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න එයා රෙස්පොන්ඩ් කරනවා. ඉතින් මේ තියෙන්නේ යා මට හදලා දුන්න ප්‍රොම්ප්ට් එක. හරි ඒක ක්‍රියේට් ලා ඉවරයි. ඉතින් මම මෙතනින් මේ කොපි කරගන්නවා. ඊට පස්සේ අපි යන්න ඕනේ Google AI Studio වලට. ඉතින් ඔයාලට පේනවා Google AI Studio කියලා සර්ච් කරගත්තාන් පස්සේ අපිට එන පළවෙනි ලින්ක් එක. ඉතින් මෙන්න මේක එකපාරක් ක්ලික් කරගන්න. දැන් ඔයාලා මෙතන get started කියන තැනට ගිහිල්ලා login වෙන්න. මම log වෙලා ඉන්න නිසා මට login වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මට එකපාර මේ ස්ක්‍රීන් එක ඕපන් වුණා. දැන් ඔයාලා යන්න Build AI apps කියන තැනට. එතනට ගිහිල්ලා අර අපි කලින් ChatGPT එකෙන් හදාගත්ත prompt එක මෙතනට paste කරගන්න. paste කරගෙන build කියන එක ඔබන්න විතරයි ඕනේ. රච ගන්න විතරයි අවශ්‍ය. අපිට අවශ්‍ය කරන කෝඩ් එක Google AI Studio tool එකේ හදන්න පටන් අරගන්නවා. දැන් ටික වෙලා බලන්න තමයි තියෙන්නේ අපිට වෙබ්සයිට් එක හැදෙනවා. ඉතින් ඔයාලට පේනවා අවශ්‍ය කරන හැම ඩොකියුමන්ට් එකක්ම එකින් එක මෙතනදී ක්‍රියේට් වෙනවා. ඇත්තට මේ වගේ කෝඩ් එකක් අතින් ලියන්න ගියොත් සෑහෙන ලොකු ටයිම් එකක් යනවා. හැබැයි අපිට AI යූස් කරලා සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන ෆ්‍රන්ට් එන්ඩ් එක ඩෙවලොප් කරගෙන හැකියාව තියෙනවා මේ AI යූස් කිරීමෙන්. හරි. ඉතින් ගොඩක්ම දුරට අපිට ඒක පහසුයි. වෙබ්සයිට් එකක් ෆ්‍රන්ට් එන්ඩ් එක හදාගෙන පස්සේ බෑක් එන්ඩ් එකට කනෙක්ට් කරන එක. ඒ ගැන වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ කමෙන්ට් බලලා මම ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක ක්‍රියේට් වෙලා ඉවරයි. ඉතින් මෙතනදී මම අහනවා මේ
ඇප් එක ඇක්සස් කරන්න ඕන කැමරාවට. ඉතින් මම එතන ලෝගෝ දෙනවා. ඉතින් ඔයාලට වෙන මෙතන එරරයක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට එරර් බටන් එකක් ආවොත් ඔයාලට පුළුවන් මෙතනින් ඔටෝ ෆික්ස් කියන එක දෙන්න. එරර් එක නිසා ඇත්තටම මෙතනදී කෝඩ් එක ජෙනරේට් උනේ නැත්තේ, සයිට් එක ආවේ නැත්තේ. ඉතින් ඔයාලට පේනවා යා වෙනම එක ඩීබග් කරනවා. හරි, දැන් සම්පූර්ණ වෙබ්සයිට් එක ඇතුළේ ඉවරයි. හරි, මෙන්න තියෙනවා අපේ සම්පූර්ණ වෙබ්සයිට් එක. මම දැන් මෙතන ෆුල් ස්ක්‍රීන් ගිහලා සම්පූර්ණ වෙබ්සයිට් එක ඔයාලට මේ විදිහට අරන් දෙන්නම්. දැන් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් බලා ගන්න. දැන් මේ ෆීචර්ස් නැවිගේෂන් බාර් එක සම්පූර්ණයෙන්ම කස්ටමයිස් වෙලා තියෙනවා. ලොගින් ෆෝම් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඇඩ්මින්ගේ ඊමේල් එක. මෙතනින් ඊමේල් එක අරගෙන ඔයාලට මෙන්න මේ විදිහට සම්පූර්ණ ඇඩ්මින් ඒරියා එකට ඇක්සස් අරගන්න. ඉතින් මෙතන ලොග් අවුට් වෙනවා. අපි දැන් බලමු කොහොමද යූසර් කෙනෙක් මේකට ඇඩ් රෙජිස්ටර් වෙන්නේ කියලා. හරි. එතම දෙනවා අලි කියලා. එතකොට අතන ඊමේල් ඇඩ්‍රස් එක මම දෙනවා. ali@opencode.com එකක් දෙන්න. නැත්නම් open.com කියලා වෙන්නම්කෝ. .com ස්ටුඩන්ට් ID එක ඇවිල්ලා 2024 1 කියලා දෙන්න. පාස්වර්ඩ් එක ඇවිල්ලා 1 4 දෙන්න. කවුරුත් 1 4 දීලා රෙජිස්ටර් වෙනවා. මේ තියෙන්නේ සම්පූර්ණ ස්ටුඩන්ට් පාත් එක. ස්ටුඩන්ට් ඒරියා එක. බ්‍රෝස් බවත ලයිබ්‍රරි බ්‍රවුස් කරන්න යනවා. මෙතන කන්ටෙන්ට් බ්‍රවුස් කරන්න නැත්නම් ඩෑෂ්බෝඩ් එක ඇක්සස් කරන්න පුළුවන්. මම මේකම ලින්ක් කරලා දෙන්නේ. යන්න කොටසත් එක්ක. හරි. දැන් මෙතන නැති දේවල් අපිට ඇඩ් කරන්න අවශ්‍ය වුණොත් අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා දැන් මට ඕන කරනවා ෆීචර්ස් සහ about කියන ටැබ් වලට අදාළ කරන නැවිගේෂන් බාර් එකේ තියෙන ෆීචර්ස් සහ about වලට අදාළ කරන pages ටික ක්‍රියේට් කරගන්න. මම මෙතන ටයිප් කරනවා add feature page and about pages to the home and link them to the navigation bar. search කරලා enter කරනවා. දැන් මෙතනින් වලට බලා ගන්න පුළුවන් යදාලා කරලා pages දෙක create වෙනවා.
ඒකත් හරි ක්‍රියප්ලයි වරයි ති මෙතන්ට ගිල්ල ෆීචර්ස් කන පසවලට පේනවා තනති ෆීචර්ස් කියන ටැබ්ක් සහ බව් කියන ස්ටික්ෂන්ස් වෙනම ඇහිදිලා තියෙනවා ඔය විදිට වලට වශය කර ඕනෑම කොටස ඕනෑම තැනක වෙනස් කිරීම හැකියාව තියෙනවා ඉතින් අද වීඩියෝකෙන් මම ගේන් බලාපොරොත්තු වෙච්ච ඒ කොටස් ටික කතා කරලා ඉවරයි ඉතින් ඔයාලට දැනගන්න දේවල් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න පුළුවන් ඉතින් ඒ දේවල් ටික ඔයාලා කමෙන්ට් කරන්න හරි අලුත් වීඩියෝකින් හම්බෙන බලාපොරොත්තු අදට වීඩියෝ නතර කරනවා එහෙනම් පිටුනින්මයි අලුත් වීඩියෝකින් හම්බෙමු